සුබ දවසක් ඔයාලා හැමෝටම. කඩේ තියෙන රසටම ඒ සුවඳටම බොම්බේ මස්කට් හදාගන්න විදිය තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. හරිම ලේසියෙන් ඔයාලට මේ මස්කට් එක හදාගන්න පුළුවන්. විනාඩි 15ක් වගේ පොඩි වෙලාවක් තමයි යන්නේ. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් බලමු අපි කොහොමද මේ මස්කට් එක හදාගන්නේ කියලා. මුලින්ම අපට ඕන වෙනවා කෝන් ෆ්ලා කෝප්ප භාගයක්. ඒ වගේම වතුර කෝප්ප එකමාරක් එකතු කරගෙන මේ ටික හොඳට දිය කරගන්න. කැට නැතුව යනකම් හොඳට දිය කරගන්න. ඊට පස්සේ කෝන් ෆ්ලා මිශ්‍රණය පැත්තකින් තියාගමු. දැන් සීනි සිරප් එක හදාගන්න හදන්නේ. භාජනයට සීනි කෝප්ප 1.5ක් දාගන්නවා. වතුර කෝප්ප එකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන සීනි ටික දිය වෙනකන් උණු කරගන්න ඕන. ගොඩාක් උණු කරගන්නේ නැහැ. මේ ගානට සීනි පැණියක උතුරගෙන එනකොට දී කරගත්තු කෝන් ෆ්ලා මිශ්‍රණය සීනි පැණියකට දාගන්න. කෝන් ෆ්ලා මිශ්‍රණය සීනි පැණියකට එකතු කරගත්තට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න. ඊට පස්සේ එක දිගට නොනවත්වාම මේ මිශ්‍රණය හැඳිගා ගන්න ඕන. විනාඩි 2-3ක් විතර යනකොට මිශ්‍රණය මේ විදිහට ඝන වේගන එනවා. ඊට පස්සේ වැනිලා වලින් තේ හැඳි එකක් එකතු කරගන්නවා. රෝස් එසන්ස් වලින් 0.4ක් එකතු කරගන්න. මේ දේවල් ඔයාලට නැත්තම් එනසල් කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. රෝස් එසන්ස් දාපුවාම කඩේ තියෙන මස්කට් වගේ මේ සුවඳටම හදාගන්න පුළුවන්. ඔයාට කැමති වර්ණකයක් එකතු කරගන්න පුළුවන්. මම කොළ පාට කලරින් එකතු කරගන්නවා. පාට එකතු කරගන්නකොට ඔයා කැමති පාට එනකන් කලරින් එකතු කරගන්න. මට පාට ටිකක් මදි හින්දා මම තව කලරින් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු පිංචියක් විතර එකතු කරගන්න. දැන් මස්කට් මිශ්‍රණයට මාගරින් මේස හැඳි 4ක් එකතු කරගන්නවා. මාගරින් මේස හැඳි 4ම එකපාර දාන්නේ නැහැ. එක සැරයකට මාගරින් එක හැඳ ගානේ දාන ගමන් තමයි අපි මේක ලිපේ තියාගෙන හැඳි ගාගන්නේ. ඔයාට එළඟි තෙල් පොල් තෙල් එකතු කරගන්න පුළුවන්. පොල් තෙල් අරගන්නවා නම් හොඳ පොල් තෙල් වර්ගයක් අරගන්න. දැන් මම දෙවෙනි මාගරින් හැන්දත් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට තුන්වෙනි සැරේටත් මාගරින් හැන්දක් එකතු කරගන්නවා. එක දිගටම හැඳි ගා ගන්න ඕන නැත්නම් අඩිය අල්ලන්න බලනවා. මේ දැන් එකතු කරගන්නේ 4 වෙනි මාගරින් හැන්ද. දැන් ඔයාලට පේනවා ඇති මිශ්‍රණයේ භාජනය ඇලෙන්නේ නැතුව එක ගුලියකට වගේ එකතු වෙනවා. දැන් අන්තිමට බැදපු රට කජු වලින් ටිකක් එකතු කරගන්නවා. තල තියෙනවා නම් තල එකතු කරගන්න. තල එකතු කරගත්තාම මේ මස්කට් එක රසයි. ඔයා මස්කට් එක හදන්න කලින් මස්කට් එක දාගන්න භාජනයට තෙල් ටිකක් ගාලා ලෑස්ති කරලා තියාගන්න. මේ විදිහට හැන්දට අරගත්තාම එක දිගට වැක්කිරෙන්නේ නැතුව කැඩි කැඩි වැටෙනවා නම් ඔයාගේ මිශ්‍රණයේ පදම හරි. දැන් මම මස්කට් මිශ්‍රණයේ භාජනයට දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඉක්මනට උඩ ලස්සනට තුනී කරලා හදාගන්න. මස්කට් එක උඩිනුත් රටකජු ටිකක් මම මේ විදිහට එකතු කරගන්නවා. දැන් පැය 2ක් විතර මේක නිමෙනකන් තියාගන්න ඕන. දැන් මේ පැය 2ක් විතර ගියාට පස්සේ ඉතින් කඩින් ගේන මස්කට් වගේම රසට ඒ සුවඳට තියෙනවා.
දැන් ඔයාට කැමති විදිහට කපා ගන්න පුළුවන්. මම ටිකක් ලොකු කෑලි වලට කපා ගන්නවා. මේ මස්කට් එක හදාගන්න ඔයාලට හරිම ලේසි, ගොඩක් වෙලා යන්නෙත් නෑ. ළඟ එන උත්සව කාලෙට ගෙදරට එන අමුත්තන්ට කඩේ මස්කට් වගේම ඒ සුවඳට රසට ඔයාට ඉක්මනින් හදලා දෙන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. සුබ දවසක්.